ශ්‍රී ලාංකීය සංගීත ශාස්ත්‍රයේ ස්වර්ණමය හඬ ලෙස සම්භාවනාවට පාත්‍ර වූ දශක 8කට ආසන්න කාලයක් සිය අද්විතීය ගායන පෞරුෂයෙන් මෙරට සංගීතය හා සංස්කෘතිය පෝෂණය කර ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය පිළිබඳ පුවත අසා මම ඉමහත් සංවේගයට පත්වෙමි. නන්දා මාලිනී මහත්මියගේ ගීත ඇසෙමින් ඒ ගීත සමග ජීවිතයේ විවිධ අවස්ථා ගෙවී ගිය රසිකාවියක ලෙස එතුමියගේ වියෝවය මට දැනෙන්නේ හුදෙක් ශ්‍රී ලාංකීය සංගීතයේ අසම සම කලා පෞරුෂයක් අපට අහිමිවීමක් ලෙස පමණක් නෙවෙයි. එය අපේ ජීවිතවලට සමීපව අපේ මතකයන් සමග බැඳී සතුටේදීත් වේදනාවේදීත් අප සමග හිටි හුරු පුරුදු හඬක් අපෙන් වෙන්වීමක් ලෙසයි. එතුමියගේ ගීත අපේ පරම්පරාවේ ජීවිත අත්දැකීම් සමග බැඳී තිබූ අතර ඒ මනරම් හඬ සමග ගොඩනැගුණු මතකයන් අද ඇයගේ වියෝවය සමග වඩාත් තදින් සිහිපත් වෙනවා. ළමාවියේදී බුදුසාදු මම සඳුන් ගසක් වෙන්නම් ගීතය ගායනා කරමින් සංගීත ලොවට පා තැබූ එතුමිය ආචාර්ය WD අමරදේවයන්ගේ ගුරුහුරුකම් ලබමින් රන්මුතු දූව චිත්‍රපටය ඔස්සේ සිනමා ගීත ශාස්ත්‍රයට පිවිසියාය. එතැන් සිට දශක ගණනක් පුරා එතුමියගේ හඬ අපේ නිවස්වලත් අපේ පාසල් සමයේත් අපගේ උත්සව හා ජාතික අවස්ථාවලත් නිහඬව අපේ දෛනික ජීවිතය සමග ගමන් කළේය. එතුමිය ගැයූ ගීත බොහොමයක් අපට හුදෙක් අසන්නට ලැබූ ගීත නොව අපේම ජීවිතයේ කොටස් බවට පත්ව තිබුණි. එතුමියගේ ගායන දිවිය ශ්‍රී ලාංකීය ගීත කලාවේ එක් යුගයක් පමණක් නොව මෙරට ජන ජීවිතයේත් සමාජවලයන්ගේත් මිනිස් හැඟීම්වලත් සජීවී ප්‍රකාශනයන් විය. ප්‍රේමය සහ විරහව වැනි මානව හැඟීම් ගැයීමෙන් ඔබ්බට ගිය එතුමිය පොදු ජනතාවගේ දුක, බිය, බලාපොරොත්තු සහ අරගල සිය ගීත තුලින් හඬක් බවට පත් කළාය. ඒ නිසාම ඇගේ ගීත ඇසෙන විට අපට දැනුනේ ගායිකාවකගේ හඬක් පමණක් නොව අපේ සමාජයේ හඬයි. එතුමිය කිසිවිටකත් සමාජයෙන් වෙන් වූ කලාකාරිනියක් නොවූවාය. අයුක්තිය ඉදිරියේ නිහඬ නොවෙමින් සාමය සහ සහජීවනය වෙනුවෙන්ද මනුෂ්‍යත්වය හා සමාජ සාධාරණත්වය වෙනුවෙන්ද නොබියව සිය හඬ අවදි කළාය. පවන සහ සත්‍යයේ ගීතය වැනි නිර්මාණාත්මක මැදිහත් වීම ඔස්සේ එතුමිය අපට පෙන්වා දුන්නේ කලාකරුවෙකුගේ හඬට සමාජයේ වේදනාව වෙනුවෙන් කතා කළ හැකි බවත් ගීතයකට මිනිසා තුළ සංවේදීත්වය අවදි කරමින් යහපත් සමාජයක් පිළිබඳ බලාපොරොත්තුවක් ගොඩනැගිය හැකි බවයි. නන්දා මාලිනී මහත්මියගේ ගීත සමග මගේ පෞද්ගලික මතකයන්ද බොහෝමය. ඇතැම් ගීත අසා ඇත්තේ සතුටින් පිරුණු අවස්ථාවලදීය. ඇතැම් ගීත වේදනාවක් හෝ නිහඬ මොහොතක් සමග බැඳී ඇත. තවත් ඇතැම් ගීත අප ජීවත් වූ කාලය අපි මුහුණ දුන් සමාජ අත්දැකීම් සහ අප තුළ තිබූ බලාපොරොත්තු මතක් කර දෙනවා. එබැවින් එතුමියගේ හඬ අපට හුදෙක් සංගීතය නොවිය. එය අපේ ජීවිතය සමග ගමන් කළ අපේ හැඟීම් හඳුනාගත් ඇතැම් විට අප වෙනුවෙන්ම කතා කළ හඬක් විය. ශාස්ත්‍රීය සංගීතයේ ගැඹුරු ප්‍රගුණත්වයත් අසම සම හඬ පරුෂයත් හැඟීම් ප්‍රකාශ කිරීමේ විශිෂ්ට හැකියාවක් සමග ශ්‍රී ලාංකීය ගීත කලාවට එතුමිය එක් කළ දායකත්වය අතිමහත්ය. එහෙත් එතුමිය ලද සම්මාන හා ගෞරව සියල්ලටම වඩා පරම්පරා ගණනාවක ජනතාවගේ හදවත් තුළ එතුමිය දිනාගත් ආදරය ඇගේ කලා මෙහෙවරේ සැබෑ අගය සනිටුවන් කරනවා. මගේ පරම්පරාවටත් මටත් එතුමියගේ හඬ එතරම්ම සමීප වූයේ ඒ නිසයි. අද එතුමියගේ වියෝව පිළිබඳ ශෝක වන මොහොතේ ශ්‍රී ලාංකීය සංගීතයට අහිමි වූ අසම සම කලාකාරිනිය ගැන පමණක් නොව අපේ ජීවිතයේ බොහෝ මතකයන් සමග බැඳුණු ආදරණීය හඬක් ගැනද මම සිහිපත් කරමි. අදින් වසරකට ඉහත මෙවැනිම දිනක එතුමියගේ 82 වෙනි ජන්මදිනය සමරමින් එතුමියගේ මියුරු හඬ සජීවීව විඳිමින් අපි ආදරය සහ ගෞරවය පුද කරන්නට ලැබුණු ඒ අවස්ථාව මේ මොහොතේදී මම ඉතාමත් ගෞරවයෙන් හා සංවේදයෙන් සිහිපත් කරමි. දශක ගණනාවක් පුරා අප සමග ගමන් කළ ඒ හඬ අද නිහඬ වුවද එතුමිය ගැයූ ගීත අපේ මතකයන් තුලත්
අපේ හදවත් තුලත් දිගටම ජීවත් වනු ඇත. එතුමිය දායාද කළ ගීත සමුදායත් ගොඩනැගූ කලා සම්ප්‍රදායත් සමාජය වෙනුවෙන් කලාකරුවෙකුට ඉටු කළ හැකි වගකීම පිළිබඳ තැබූ ආදර්ශයත් මතු පරම්පරාවටද මඟ පෙන්වනු ඇතයි. එතුමියගේ හඬ ඉදිරියටත් ඇසුණු ඇත්තේ ගීතයක් ලෙස පමණක් නොව යුක්තිය, සාමය, මනුෂ්‍යත්වය සහ මේ දේශය කෙරෙහි වූ ආදරය වෙනුවෙන් නැගුණු එඩිතර හඬක් ලෙසයි. අපේ ජීවිතයේ බොහෝ මතකයන්ට හඬක් වූ පරම්පරා ගණනාවක් ආදරයෙන් වැළඳගත් ශ්‍රී ලාංකීය ගීත කලාවේ අමරණීය පරිච්ඡේදයක් සනිටුහන් කළ ආචාර්ය නන්දා මාලිනී මහත්මියට මගේ ගෞරවයත් ආදරයත් පුද කරමි. එතුමියට අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරමි. එතුමියගේ දියණියන් දෙදෙනා ඇතුළු පවුලේ සියලු දෙනාටත් එතුමියටත් ඒ හඬට ආදරය කර සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවටත් මාගේ බලවත් සංවේගය පළ කරමි.